if I lay down and I play dead and I stay dead, maybe you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares, standing right there. But if I lay down and I play dead and I stay dead, then will you get bored of killing me? Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you, and it's twisted you've been gifted with the evil voodoo. Got me coming back for more even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head, I like you. හෙලෝ ඉතින් අලට කොහොමද අද විශේෂ දවසක් මොකද හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි පළවෙනි පාට ජපානට ආවේ අද තාම එයාපෝට් එක ඇතුලේ ඉන්නේ ඉතින් එයාලා වෙක්කන් යන්න අපි එයාපෝට් එකට ආවා අපේ ගෙදරින් ඉඳන් ළඟයිනේ විනාඩි 15ක් විතරනේ ඉතින් සුජිමණිකත් ඉන්නවා අපි අද ගොඩක් සීතලයි දැන් වෙලාව 7:00මාරයි තාම යාලා එළියට ආවේ නැහැ. ඉතින් මං ඔයාලව එයාපෝට් එක ඇතුළට එක්කන් යන්නම්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයා රෂන් කේෂි ෆැමිලි එකත් එක්ක අදම නම් එකතු වෙන්නේ ජපානයේ විස්තර බලන්න. ජපානය ගැන ආස කෙනෙක් නම් ජපානය ගැන බලන්න ආස කෙනෙක් නම් subscribe button එකේ all option එක දෙන්න. ඉතින් ඔයා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. අපි කාර් දෙකේ ආවේ මොකද මගේ එකේ එක්කෙනාට අයිනේ යන්න පුළුවන් චුඩිමණික පිටිපස්සේ ඉන්නවනේ. ඉතින් තව විශේෂ එක්කෙනෙක් එනවා. එයාව පෙන්නනම් එයා අපේ ජොබ් වීසා වැදුණු කෙනෙක්. එයා ජොබ් එකට ජපානයට ආපු කෙනෙක්. ඉතින් එයාත් අද එයාලා අපේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි එක්කම ආවා. සතියකට විතර කලින් තමයි එයාලට වීසා වැදුනේ. ඉතින් මම ප්‍රෙග්නන්ට් නිසා එයාලව ගෙන්න ගන්න හිතුවා. මාස 2ක් 3ක් වගේ තියෙනවා බබා හම්බ වෙන්න. ඒ වුණාට මේ පාර කලින් ගෙන්න ගන්න අපි හිතුවා. එයාලත් ගොඩක් සතුටින් ඉන්නේ. මොකද ජපානයේ පළවෙනි පාරනේ එන්නේ එයාලා. මොකද චුටිමණිකවත් තාම එයාලා දැකලා නැහැ. අපේ ගෙදර දැකලා නැහැ. අපි ගියේ ගත්ත එක ෆොටෝ වලින් විතරයිනේ දැක්කේ. ඉතින් ගෙදර බලන්නයි ඔක්කොම බලන්න අද තමයි බලන්නේ ඒවා ඔක්කොම. ඉතින් ගොඩක් සතුටින් ඉන්නේ යාලා දෙන්න අපිව බලන්න. ඉතින් කොහොමද අපි එයාලව කංසා එයාපෝට් එකෙන් පිළිගන්නේ කියලා දිගටම බලන් ඉන්න. මම ඔයාලව එතනදී වීඩියෝ එකට එකතු කරගන්න. මම ඉන්නේ එයාපෝට් එක ඉස්සරහම. පාකින් එකේ ඉස්සරහම එයාපෝට් එකේ අපේ අම්මයි තාත්තත් මට ඉතින් දෙවෙනි බබා හම්බෙන්න ඉන්න නිසා ගොඩාක් කෑම જાති හස්බන්ඩ්ගේ අම්මගේ අතේ එව්වා. ඉතින් මට ඉවසිල්ලක් නෑ ඒවා රස බලනකම්. මොකද අම්මගේ කෑම රස බලන්න කැමතිනේ කවුරුත් බබෙක් හම්බෙන්න ඉඳී. ඉතින් දුර රටක ඉන්න අපිට ඒ වගේ කෑම එකක් හම්බෙනවා කියන්නේ ඉතින් ගොඩාක් ආසයි.
කෑම එක හම්බෙනකම් බලන් ඉන්නේ කන්න. අපේ වීඩියෝ හැමදාම බලන කෙනා ඔයාලා මෙයාලව දන්නවා. ඉතින් යාලටත් අපේ අම්මලා ගෙනාපු කෑමවල රස බලන්න එන්න කිව්වා. එන්න. එයාලා අම්මලාට ගෙනලා තිබ්බා ජපානයේ එක එක කෑම වර්ග කාලා බලන්න කියලා. මලට ගිහිල්ලා කියලා මෙසේජ් එකක් දාලා දිනවා මම මෙතෙන්ට ඇවිල්ලා දැන් කවුද මේ කරන්නේ වරුවක් කියලා නේද? ඔව් නම බලනවා ඔයාලා දෙන්න හොරේ ගෙදර ගිහලා බලනවා. මම මෙයාලා දෙන්නට තමයි දෙන්නේ අපේ දෙවෙනි බබාගේ ජෙන්ඩර් රිවීල් එක කරන්න. ඉතින් එයාලට ඩොක්ටර්ගෙන් ලියාගත්තු කොලේ මම දෙනවා. මමවත් තාම මේක බලලා නැහැ. ඉතින් එයාලා තමයි අපි සර්ප්‍රයිස් කරන්නේ. මේ වීඩියෝ එකත් ඔයාලට ගේන්න. මොනවද හදන්නේ?
මේකෙන් අඩු ගන්න මේ පැත්ත. මේ පැත්තට වැඩි. මේ ඊතලෙන් පොඩක් අඩු ගන්න ඕනේ නේද තුනට? කියන්නේ මේක කැම්මේ නැත්තම් මේක ජෝඩි ඔය කන්නේ අර මොනවා? ගණන්නේ මේවා තමයි ගණන්ම නේද කරවල වල. පොල් තෙල් දාන්න තිබ්බාර පොල් තෙල් බෝතලේ මොන් තියෙනදී. මේක මිදිලානේ. මම අපි එන කාලේ 10 දුවහද මේක කොහොම තමයි නේද? මේ මට නේද? දෙලිය දාන්න මේක දාන්න දාන්න අර බෝතලේ ඇති. ඔව් දෙන්නා වල ගොඩක් මිරිස්සේ ඕනද? මිරිස් පස්සේ දාන්න දාන්න. නේද නැත්තම් කනගෙන යන්නේ. ලංකාවේ නම් කැරි මිරිස් තියෙනවා. ඒවත් තියෙනවා. ඔය ජපාන් එක හැබැයි. ලංකාවේ එක දාන්න ඉදන්නේ. ඔව් හෙට යන්න. පච්චි කියන්නේ අපජි. අපජි. පච්චි වැස්සිං එකට වැඩි දෙන්නේ. ආච්චිගේ. ආච්චිට ගෙනල්ලා තියෙන්නේ. ආයිත් දෙන්න ආයිත් දෙන්න දෙන්නනේ දෙන්නේ නේද? උච්චා ඔය ගංජිනෝ යකින් රම්පේ ඕන රම්පේ. ආරම්භ දාන්නේ රම්පේ දෙක තුනක් තියෙනවා. ආරම්භ දාන්නේ රම්පේ දාන්න. එයා පිංගම් වලට ආසේ. නෑ දාන්න බොරුවට. වාන් දාලා ගන්නවා. මං ඉතින් අද ඉඳන් කිචන් එක බාර දෙනවා. යාට කැමති විදිහට කැමති දේවල් හදන්න පුළුවන්. ඉතින් මම කිව්වේ හස්බන්ඩ්ට එයා ආසාවෙන් හිටපු කන්න කැමැත්තෙන් හිටපු. ඉතින් අපිට වුණත් මතක් වෙනවනේ අනේ අම්මගේ අර කෑම එක අද තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඒ වගේ එයාට මතක් වෙන කෑම කියලා හදව ගන්න මම ඕන කෑමක් කනවා කියලා. ඉතින් එයා හදන විදිහ මම බලාගෙන ඉන්නවා. දන්නද දේවල් මෙහි තියෙන ඉලෙක්ට්‍රික් නේ හැමදේම. ඒ දේවල් කියලා දෙනවා. එයා ඉක්මනට අල්ලගත්තා. ගොඩක් දාලා කන්න බැරි වෙන්නේ.
මෙයා මේක Sudah. ආ Cari bis mana lo? අන්තිමට ලුණු දාන්නේ නැත්නම් අර දැම්මලු ඉස්සර සුවඳ අර ලුණු බාගට දැම්මලා අම්මා Ada pizza dia. ඇති නේද කෑලි නේද Boleh tahu? සරයිද Ya, dah. Ada. තියෙන දාන්න Ada. Ini. Ada. අපේ ඩයිනෝසර් බබා Mana lensa udah? ඔව් Well. එළියම අරිනවා Oh. තම්බිලාද අම්මා දෙනවා වැස්ලින් එකට මේකෙන්ද ආ ඔය ඔයාලා තාම අම්මා තාත්තා එක්ක නම් ඉන්නේ අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕනේ පස්සේ දුක් වෙන්නේ නැති වෙන්න කෑම එක කද්දී අම්මලා හදලා දෙන ඕනම කෑම එකක් රහයි කියලා කන්න පුරුදු වෙන්න. අම්මලා නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමයි රහයි කියන්න කියලා ඒකට එයාලා ගොඩක් සතුටු වෙයි. හැමදාම රහයි කියලා එයාලා හදලා දෙන කෑම එක කෑවොත් මොකද පස්සේ ඔයාලට ඒක මතක් වෙද්දී ඔයාලට දුක් වෙන්න දෙයක් නැහැ. ඉතින් අපිට දැන් ගොඩාක් මතක් වෙනවා අම්මලගේ කෑම. අම්මලත් එක්ක ඉන්න තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. මම මේ කන්නේ ඒ හදපු කරවල ගොඩක් රසට තිබ්බා. ඒ කරවලයි තැල්කොළ කියලා මම ලංකාවට ගියපු පළවෙනි පාර හස්බන්ඩ්ගේ ගෙදර එයාලා හදලා දුන්න එදා තමයි මම ඒ තැල්කොළ කියන එක කෑවේ. ඒකත් රසයි. කොච්චි දාලා ඇඹුලට තමයි හදන්නේ. හදන හැටි මම YouTube එකේ දැකලා තියෙනවා. මම නම් හදලා නෑ, අපේ ගෙදරත් හදලා නැහැ. ඉතින් ඒක නම් මේ ගෙන ආව හදලා පපඩනුයි ගොඩාක් රසට ඒ කෑම එක තිබ්බා. අපේ අම්මත් ගොඩාක් රස කෑම ගොඩක් එවලා තිබ්බා. මට තියාගෙන කන්න කියලා ගොඩ ප්‍රමාණ වලින් එවලා තිබ්බා. මොකද බබා හම්බෙන්න නිසා එයා ගොඩක් ආසාවෙන් තමයි මට කෑම හදලා තිබ්බේ. ඉතින් මං ඒවත් තියාගෙන ටික ටික කනවා අම්මව මතක් කර කර. මේ හස්බන්ඩ් වැඩට ගියපු දවසක් ඉතින් ගොඩක් දේවල් වලට ගෙදර වැඩවලට එයාගේ අම්මයි තාත්තයි මට දැන් උදව් කරනවා. මොකද බබා හම්බෙන්න ළඟයි. අනික චූටි මණිකත් ගෙත් වැඩ තියෙනවනේ. ඒ හැම දෙයකටම උදව් කරනවා. චූටි මණිකත් තනියම පාළුවෙන් හිටියේ මම විතරයිනේ. දවසට එක සැරයක් දෙසරයක් වගේ තමයි ආවෙන්නේ. කාලේ වෙන් කරන්න පුළුවන් සෙල්ලම් කරන්න. මොකද ඒ ගෙදර වැඩත් එක්ක හැමතිස්සෙම සෙල්ලම් කරන්න බැහැනේ. දැන් ඉතින් එයාට හැමතිස්සෙම සෙල්ලම් කරන්න පුළුවන්.
කරන්න කියන්න. අනේ එන්න කියලා එන්න කියන්නේ. ඕ එයා බය නෑ එන්න. ඔන්න මම ඉතින් බ්ලොග් එක එඩිට් කරන ගමන් අපේ අම්මලා එවපු අම්මලා ගෙනාපු මුරුක්කු බයිට් කනවා. ඉතින් ඔයාලටත් මතක් වෙනවා ඇති. ඔයාලටත් කන ආසිත වෙනවා ඇති. ලංකාවේ කෑම ඉතින් අපිට මෙහි හොයාගන්න අමාරුයිනේ. දැන් අපිට සීතල කාලේ වුණාට සීතල කාලේ ඉවර වෙගෙන එන්නේ. ටික ටික රස්නේ වේගෙන එනවා. ඉතින් එයාලා මට මගේ කාර් එකත් හොදලා දුන්නා. මොකද අද හොඳට අවුව ඒකින්ද වාහනේ හොදන්න. බබා හම්බෙන්න ආවට පස්සේ මට හොදන්න කාර් එක හොදගන්න ගොඩක් අමාරුයි. බැරාවිලා. ඉතින් හස්බන්ඩ්ගේ කාර් එකත් එයා ඉන්න දවසක හොදන්න ඕනි කියලා මගේ කාර් එකත් එයා ලස්සනට හොදලා දුන්නා. දෙන්නම එකතු වෙලා හේදුවේ. මම එතකන් බබාව නිදි කරා. එයා මොකද උදේට කාලා සාමාන්‍යයෙන් එතන කැඩිලා කියලා නිදා ගන්නවා 12ට 11ට මාරට විතර. ඊට පස්සේ ආයෙ දවල්ට කන්න තමයි හැරෙන්නේ. ඉතින් එයාව නිදි කරන ටයිම් එක නිසා මම එයා ගාව තුරුලලා හිටියා. අද බ්ලොග් එක හදන්න තියෙන නිසා මම නිදාගත්තේ නෑ. එයා නිදාගත්තට පස්සේ හිමිට හොරෙන් එළියට ආවා. ඒකේ ගොඩක් පෙනෙන එකක් නෙමෙයි. ඒ වුණාට ලස්සනට මෙයා වෙනවා දිලිසෙනවා හේදුවට පස්සේ. යා ඇඟිල්ල වෙබේ හිටිය නිදි මතට තිබ්බ ගාන නින්ද ගියා. මෙතන අවුව සරයනේ. මම බබාව නිදි කරලා ඉද්දි එයාලා වාහනේ හොදලා නම් ඉවරයි. බලන්නකො ලස්සනද? දිලිසෙනවා. එදා අවුව වැටලා තිබ්බ හින්දා එළියේ ඉන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ අපේ බබා නිදි නිසා අම්මයි මායි ෆිල්ම් එකක් බලන්න දාගත්තා. මේක නම් බලන්න උන්නේ මං හිතන්නේ. ඒක මං ඉතින් ගෙන ආපු කළු දෝදොල් කෑවා. මේ මං කන්නේ කළු දෝදොල් කෑල්ල. දැන් හවසට සීයාත් එක්ක තමයි චූටි මණික මේ කාමරේ සෙල්ලම් කරන්නේ. ඉතින් එයාගෙනාවි මම මේ පැත්තෙන් ඉන්නවද කියලා බල සෙල්ලම් කරනවා. ඉතින් මම ඒ වෙලාවට වීඩියෝ එක හදා ගන්නවා. මගේ තියෙන වැඩත් කම්ප්ලීට් කරගන්නවා. ඔන්න ඒ සතිය හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක් එයාලා හස්බන්ඩ් නැගිටින්නත් කලින්ම එයාගේ වාහනේ හේදුවා. මේ හොදන ගම අම්මා තාත්තා එයා නැගිටලත් නැහැ තාම. ඉතින් අපි එදා හැදුවේ පරිප්පුයි සැමන් හින්දල වගේ. අම්මා තමයි ඒකත් හැදුවේ. ඒ කෑම එකත් රසට තිබ්බා. මට කණ එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් වැලන්ටයින් ඩේ එක දවස. ඉතින් හස්බන්ඩ් උදේ ඉඳන් නිකන් කෑගහපත් දෙන්නේ නැහැ. ඒ වුණාට බොරුවට මේ කඩේ යනවා කියලා අපිට මල් පොකුරු තුස්සගෙන ඇවිල්ලා චොක්ලට් තුස්සගෙන ඇවිල්ලා මේ එයා එදා බෑවලා තමයි අපිට ගෙනත් දෙනවා. ඒකේ රසම රස චොක්ලට් එකක් තිබ්බා. වර්ග ගොඩාක් තියෙනවා. චූටි මණිකටත් චූටි ටෙඩි බෑග් ගෙනත් දෙනවා ලස්සන. ඉතින් ඔයාලට කොහොමද වැලන්ටයින් එක සමරුවද? අම්මා තාත්තට හරි මල් පොකුරක් දුන්නද? ඔයාලට තේරෙන්නේ හම්බුණාද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම ලබන සතියේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ගොඩක් දුරට දිගාරිනක මෙතනට ගෙනල්ලා අපේ ගෙදර ගෙවෙන දවසක් ගෙවෙන සතියක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මිස් නොකර බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉන්නෙන්නම්.
පරිස්සමින් සතුටින් ඉන්න. තාම මෙයා කඩේ හදිස්සියේ දුවන්නේ. දුවේ. චොකලට් වර්ග ගොඩක්. ඔය මෙහෙන් දෙන්න පොඩි.